ප්‍රිය දේෙන් ඈත් වෙන්න වෙලා අප්‍රිය දේත් එක්ක එකතු වෙන්න වීමත් එක්ක තමයි මේ දුක අපිට ආවේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාවෙන් වෙහිලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාරේ යන සත්වයා මනාප විප්පයෝගෙන් අමනාප සම්පයෝගෙන් ඇස්වලින් රූරා වැටුණු කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. දැනුත් ඔය අඬ අර සාගරයට වතුර එකතු කරන්නේ. අදටත් අපේ ජීවිතේ ඉරණම් දෙකයි තියෙන්නේ. මනාප දේෙන් වෙන් වෙනවා, අමනාප දේෙන් එකතු වෙනවා. ඔය සත්‍යයෙන් පැනලා යන්න හදද්දී අපේ හිතේ ආවේගය එන්නේ. හැබැයි අපි පරදිනවා. ඒකයි හිරේට වැටුනේ. ඒකයි නිරේට වැටුනේ. ඒකයි දුර්ලභ මනුස්ස ජීවිතේ අහිමි වුනේ. අපි පෙරදුන නිසා. ඒ නිසා ලෝක සදාතනික සත්‍ය වෙනස් කරන්න සටන් කරන්න එපා. ලෝක සදාතනික සත්‍ය අවබෝධ කරන්න සටන් කරන්න. කුමක්ද සදාතනික සත්‍ය? මනාප දේෙන් වෙන් වෙන්න වෙනවා, අමනාප දේ සමග එකතු වෙන්න වෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ තියෙන අෂ්ටලෝක ධර්මයක් කියලා. ලාභ අලාභ, යස ආයස, නිന്ദා ප්‍රසංසා, සැප දුක. සැලුනේ ඕකට නේද? ආවේගය ගත්තේ ඕකට නේද? ඕවට විරුද්ධව නේද තීන්දුව తీරන අපි හොයන්නේ. පින්වත් මහණෙනි, ලෝකයට අනුව අටලෝ දහම කැලකෙනවා. අටලෝ දහමට අනුව ලෝකෙ කැරඹෙනවා. ඔය සත්‍ය පිළිගන්න. ඔය සත්‍ය පිළිගන්න. ඒ සත්‍ය ඉදිරියේ দমনය වෙන්න. ඔය සත්‍ය ඉදිරියේ අත්හරින්න. ඔය සත්‍ය ඉදිරියේ ඉවසන්න. යදි සච්චා දමාචාගා කන්ත්‍යා බියෝන විච්ඡති. සත්‍යයත් দমনයත් අත්හැරීමත් ඉවසීමත් තරම් ලෝකේ විසඳුන් නැත. ශ්‍රේෂ්ඨත ධර්ම හතර බුදුරජාණන් වහන්සේ වදාලා මනාප දේවල් සමග වෙන්වීමෙන් අමනාප දේවල් සමග එක්වීමෙන් තමයි මේ ලෝක සත්වයා වැළපි යන්නේ. ඒ සත්‍ය පිළිගන්න. ඒ සත්‍ය අහන්න. ඒ සත්‍ය කියන්න. ඒ සත්‍ය සමාදන් වෙන්න. ඒ සත්‍ය ඉදිරියේ দমনය වෙන්න. ඒ සත්‍ය ඉදිරියේ අත්හරින්න. ඒ සත්‍ය ඉදිරියේ ඉවසන්න. යදි සච්චා දමාචාගා කන්ත්‍යා බියෝන විච්ඡති. සත්‍යයත් দমনයත් ත්‍යාගයත් ඉවසීමත් තරම් ලෝකේ දෙයක් නැහැ. ඔක තමයි දරුවනේ දහම් පණිවිඩය අද දෙන. මේ ලෝකේ අනිත්‍යයි. දැන් අර කිව්වේ මේ ලෝකේ දීන ජනයා මේ සරණ අතෑරලා දුවනවා. අඳුරෙම දුවනවා. පහනක් හොයන්නේ නැහැ. එනමුත් මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක්ම අතෑරලා යන්න වෙනවා කවදා හරි. අපි ජීවිතේට මොහොන දෙන්න ඕන. සරණක් හොයන්න ඕන. ඒ සත්‍ය අහන්න. ඒ සත්‍ය ඉදිරියේ দমনය වෙන්න. ඒ සත්‍ය ඉදිරියේ ගොඩාක් දේවල් අත්හරින්න. ඉවසන්න. යදි සච්චා දමාචාගා කන්ත්‍යා බියෝන විච්ඡති. ඔබගේ ජීවිතේට සෑම ප්‍රශ්නයකටම අද ධර්මානුශාසනාවෙන් උත්තර 4ක් දෙනවා. ඇත්ත පිළිගන්න. සංවර වෙන්න, කලබල වෙන්න එපා. দমনය. අත්හරින්න, ඉවසන්න. යදි සච්චා දමාචාගා කන්ත්‍යා බියෝන විච්ඡති. ආලෝකයට කියන්නේ ආලෝක වෙන සමන බ්‍රාහ්මණයන්ගෙන් ගිහිල්ලා අහන්න. සත්‍යයත් দমনයත් අත්හැරීමත්
ඉවසීමටත් එහා ප්‍රශ්න වලට විසඳුම් තියනවාද කියලා. ලෝකයේ ශ්‍රේෂ්ඨ දේවල් තියනවාද කියලා. ආලෝක දන ගැහුවා. ස්වාමීනි වෙන කාගෙන් අහන්නද? ලෝකේ සත්‍ය පවසන ආශ්චර්ය මනුස්ස රත්නය මා ඉදිරියේ වැඩ සිටිනවා. මම බුදුගුණ කියන්නම් කිව්වා. ඒ නිසා දරුවනේ සත්‍ය අහන්න, සත්‍යයට සවන් දෙන්න, සත්‍ය පිළිගන්න, සත්‍ය සමාදන් වෙන්න. සංවර වෙන්න, කලබල වෙන්න එපා. අත්තරින්න, දන් දෙන්න, ඉවසන්න. ඒ සඳහා ඔබට භාග්‍ය ලැබේවා.